ඉතින් හැමදාමත් වගේ ගොඩ දවසකට පස්සේ යන්න මට අද වීඩියෝ එකක් අරන් ඉන්න පුළුවන් වුණා. ඉතින් මේක මාස කිහිපයක වීඩියෝ ක්ලිප්ස් වල එකතුවක්. මීට මාස කිහිපයකට කලින් අයිඩියා අකෙන් කම්පැනි එක විසින් කොලියාපිටිය නගරයේ සංවිධානය කරපු මියුසිකල් ෂෝ එකකට අපිට ආරාධනාවක් ලැබුණා. පර්සනලි මම වැඩි කැමති නෑ මියුසිකල් ෂෝස් බලන්න යන්න. හැබැයි මේක අපිට ලැබුණ chance එකක්. ඒකට හේතුව තමයි ඉස්සරහම ඉඳන් බලන්න ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින්. ඉතින් ඔන්න ඒ chance එක අපිට ලැබිලා තිබ්බ හින්දා අපි ගියා බලන්න. හැබැයි ළමයි මෙහෙම ඉස්සරහා ඉඳන්ම බලද්දි හරි අමාරුයි. කන් දෙකටත් මාරම අමාරුයි. අනිත් එක ලයිට් ඔක්කොමත් නුවණට වැදෙනවා. හරිම අමාරුයි. කොහොම වුණත් මම දැකලා තියෙන එක්වීක් එහෙම යන මියුසිකල් ෂෝස් වල ක්ලිප්ස් අන්න ඒවත් එක්ක බලද්දි ඇත්තටම හරිම ලස්සන මියුසිකල් ෂෝ එකක් තමයි මේ අයිඩියා එකෙන් කම්පැනි එක විසින් කොලියාපිටිය සංවිධානය කරපු මේ මියුසිකල් ෂෝ එක. ඉතින් මම හිතුවා ඔයාලට ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන එන්න. මේක නම් අපි ඔක්තෝබර් මාසේ මට මතක විදිහට ගිය one day trip එකක්. මට මේක ගැන වැඩි විස්තරයක් මතක නැහැ. මේක තාත්තා තමයි ඕගනයිස් කරේ. අපි ගියේ මිරිස්සේ ඒ දවස්වල ඩොල්ෆින්ලා ඒ ආසන්නයේ ගැවසෙනවලු. ඒ කියන්නේ වැඩිපුර මේ මාසවල කීපෙලු ඩොල්ෆින්ලා සාමාන්‍යයෙන් ලංකාවේ මුහුදු සීමාවට එන්නේ. ඉතින් ඒ ඩොල්ෆින්ලා බලන්න තමයි අපි මේ දවස්වල ගියේ. ඩොල්ෆින්ලා බලන්න ගියාට ඩොල්ෆින්ලා වැඩිය දැක්කේ නැහැ. අපි 3-4 දෙනෙක් වගේ තමයි දැක්කේ. මට නම් හිතෙන විදිහට හරියට මේ අපි ගිය දවස්වල බෝට් රයිඩ්ස් හරියට යනවා. ෆොරිනර්ස්ලා ලෝකල් ගෙස්ලා අරගෙන මාරු විදිහට යනවා. ඒ හින්දා මම හිතන්නේ ඒ සත්තු බයටම එන්නේ නැද්ද කොහෙද? කොහොම වුණත් මේ බෝට් රයිඩ් එකේ එකම හොඳ තමයි ඉතින් මේ ඉස්සරහ ගිහින් ගත්ත එක්ස්පීරියන්ස් එක. බෝට් රයිඩ් එක ඉක්මනට අපි හිතුවට වඩා ඉවර වුණා. ඊට පස්සේ අපි ඒ ළඟම තිබ්බ කොකනට් හිල් වලට ගියා. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ දවස්වල හරි ප්‍රසිද්ධයි. ඉන්ස්ටාග්‍රෑම් එකේ එහෙම මෙතෙන්ට ගිහිල්ලා කට්ටිය ෆොටෝස් එහෙම ගහනවා. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. මෙතන බලලි ඉවර වෙලා ඊට පස්සේ අපි හුම්මානෙට ගියා. ඇත්තටම මේකෙදි අපි එදා දැක්කම මේ මාර ලස්සනට වතුර උඩට ඒක. හැබැයි මම වීඩියෝ කරගෙන නෑ ඒක. කුමාර ධර්මසේන මහතාගේ ආයගම තියෙන අගවුට් ප්ලාන්ටේෂන් එක බලන්න ගිය දවස් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මම ගිය සැරේ වීඩියෝ එකෙන් කියලා තියෙනවා මට මගේ බර්ත්ඩේ එක දවසෙත් එක්සෑම් කියලා. ඊට පස්සේ මම බර්ත්ඩේ එක පහුවෙලා සති දෙකක් විතර ගියාට පස්සේ තමයි ඒක පොඩි එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් මේ දකින්න එක සෙලිබ්‍රේට් කරාගෙන ඉතින් අපි මොන හරි ගෙනල්ලා ඉතින් කනවා. ඉතින් අපි හැමෝම එක එක ෂෑම් ජාති වල තමයි යන්නේ. මම නම් ගත්තේ පීට්සා මිල්ස්. හැබැයි ඒක නම් මෙලෝ රහක් නෑ. ලාවා කේක් එක නම් හොඳයි. අම්මලා නම් ගත්තා BOC කිචන් එකෙන් සප්ලයි. මේක නම් ඉතින් හැමදාම වගේ ඒක හොඳයි. නොවැම්බර් 28 අපේ රටට දිට්ඨ සිරිකුණාඩුව පැමිණීමත් එක්ක හැමදේම නතර වුණා. ඒ කියන්නේ ඒකට හේතුව මම එහෙම කියන්න අපි හැමෝටම නිවාඩු. මගේත් එක්සෑම් කල් ගියා කැම්පස් එකේ. ඉතින් තාත්තා කිව්වා ඉතින් මේ ලැබුණු නිවාඩුවත් එක්ක අපිත් නිකන් ඉන්නේ. අපිට හැබැයි කිසිම කරදරයක් වුණා. හැබැයි මේ ආච්චිලා ගෙවල් පැත්තේ ඒ කියන්නේ එන පාර හරවන්න තියෙන පාරේ අපි එද්දිත් වතුර දදා තමයි තිබ්බේ. කොහොම වුණත් මේ අපි එදා කොහොම හරි ආච්චිලා ගෙදරට ඇවිල්ලා
ආච්චිලා ගෙදර ඉඳන් තමයි මේ වැඩ ටික කරේ. අපේ ගෙදර මේ ඒ කියන්නේ උයන්න වාජන නැහැ මෙච්චර ගොඩකට. ඉතින් කොහොම හරි කෑම පාර්සල් 350ක් විතර අපි මෙදා හැදුවා. කොහොම හරි අපිට කෑම පාර්සල් 100ක් විතර අපිට ගෙනියන්නත් බැරි වුණා. ඒකට හේතුව තමයි අපි පොඩ්ඩක් පරක්කු වුණා. අපි ඒ ටිකත් හදාගන්නකම් හිටියොත් එහෙම අපිට ආච්චිලා ගෙදරින් එළියටවත් ඒ කියන්නේ ඒ පාරේ ක්‍රොස් කරන්න බෑ එතනින් එහාට. ඒ කියන්නේ වතුරේ ගොඩක් වැඩි වාහනේ යන්න බැරි වෙනකම්. ඉතින් අපිට අග්ගාලා මේ හදාගත්ත ටික අරගෙන අපිට බෙදන්න පුළුවන් තැන් වලට අපි ගිහිල්ලා බෙදුවා. ඊට පස්සේ ඉතුරු ඒවා බෙදන්න තැන් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩාක් අය ඇවිල්ලා මේ මිනිස්සුන්ට කෑම වතුර හැමදේම දීලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි පොලිස් ස්ටේෂන් එකකට ගිහිල්ලා අපේ කෑම පාර්සල් ටික දීලා ඒගොල්ලන්ට බෙදන්න කිව්වා. ඉතින් අපිට පුළුවන් විදිහට අපි මේ දේ කරා. ඔයාලට මේක ක්ලියර්ලි පේන්නේ නැතුව ඇති. එදා කොහොම හරි සාමාන්‍ය උසකට වතුර වැඩි වෙලා තිබ්බා. කාර් වෑන් වලට යන්න බැරි වෙන තරමට වගේ. අමාරුවෙන් කොහොම හරි අපි ගියා. එදා රෑ වෙද්දි වාහන කොහොමත් යන්න බැරි වෙන තරමට වගේ වතුර තවත් වැඩි වෙලා තිබ්බා. අපි මුලින්ම ගියේ 4 කණුව පැත්තට කෑම බෙදන්න. හැබැයි මේ මිනිස්සු හරිම හොඳයි. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට කෑම හම්බුණා කියලා. ඉතින් ඒගොල්ලෝ ආයි වැඩිපුර ගත්තෙත් නැහැ. ඉතින් අපි ඊට පස්සේ මේ චුට්ටක් ඉතින් වටපිට බලලා ඊට පස්සේ අපි මේ ආවේ මට මතක නැහැ කොහොම හරි ඔරගොඩ වත්තෙන් හරවලා අපි ආවා මේ කොටිකාවත්ත පැත්තට. ඉතින් මේ දෙපැත්තෙත් මිනිස්සු උඩ වාහන නතර කරලා ඒ කියන්නේ දෙපැත්තම පාරෙන් දෙපැත්තම යට වෙලා තමයි තිබ්බේ. ඉතින් අන්තිමේදී කොහොම හරි අපිට බෙදන්න පුළුවන් ටික අපි බෙදුවා. මම පොත් කියවන මාරම කැමතියි. ඉතින් මට නිවාඩුවක් හම්බුන ගමන් මම කරන්නේ මම කැමති පොත් එක්ක ඔන්ලයින් ඕඩර් කරනවා. එහෙම නැත්නම් ගිහිල්ලා ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ ඔන්ලයින් පර්චේස් කරන එක. ඉතින් කොහොම හරි මම මේ සැරේ මම ඔයාලට කලින්ත් කිව්වනේ මට මගේ එක්සෑම් පෝස්ට්පෝන් වුණා කියලා. ඉතින් ඒ හින්දා මම හිතුවා මට සද්දේක වගේ නිවාඩුවක් තියෙන හින්දා පොත් ටිකක් කියවන්න ඕනේ කියලා. ඉතින් ඇත්තම කතාව මං බුක් ෆෙයාර් එකෙන් ගෙනාපු පොතුත් කියවලා ඉවරයි මේ වෙද්දි. ඉතින් කොහොම හරි මම තරංග පබ්ලිෂර්ස්ලාගෙන් පොත් වගේක් ඕඩර් කරා. ඉතින් මේ පොත් ටික මට ඇවිල්ලා තිබ්බා. ඇත්තම කතාව මේ වෙලාවේ මම වොයිස් රෙකෝඩ් කරද්දි මම පොත් ටික කියවලා ඉවරයි. කොහොම හරි මට පොත් ටික මම පොත් කියවද්දි මාරම ඉක්මනට එක හුස්මට කියවනවා. අනේ මන්ද එහෙම කියවන්න හොඳත් නැතුව ඇති. අර එක ටිකින් ටික කියවන එක තමයි මං හිතන්නේ හොඳ. කොහොම වුණත් මට එහෙම ඉවසන් ඉන්න පුරුද්දක් නැහැ. පොත් ටිකක් අලුතෙන් තියනවා නම් ඉක්මනට කියවලා ඉවර කරන්න ඕනේ. අනිත් එක තමයි මගේ එක්සෑමුත් තිබ්බ හින්දා මට උනුණා ඊට ඉස්සෙල්ලා කොහොම හරි ගෙනාව පොත් ටික ඉවර කරන්න. මම ඉතින් එහෙම කළා. ඉතින් එක්සෑමුත් අත ළඟ තියාගෙන පාඩම් කරනවට වඩා ඉතින් මම කරේ මෙන්න මේ පොත් ටික කියවලා ඉවර කරන්න හදපු එක. පොත් එක්කම හම්බෙන්න ඕන දෙයක් තමයි බුක්මාර්ක් කියන්නේ. නැත්තම් එහෙම හරිම අමාරුයි මේ පොත් කියවද්දි. කොහොම හරි තරංග පබ්ලිෂර්ස්ලාගෙන් පොත් ගනිද්දී ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බුක්මාර්ක් කරනවා. තව දෙයක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කඩේදී කඩෙන් ගන්නවට වඩා මේගොල්ලන්ගෙන් ඔන්ලයින් ඕඩර් කරාම 100ට 10ක් වගේ මට මතක විදිහට එක පොතකින් ඕෆ් එකක් තියෙනවා. ඉතින් කොහොම හරි ඔයාලා මේ දකින්න මම දැන් ගෙනාව පොත් ටික මට ගෝල්ස්පම් සීරීස් එක කියන පුදුම ආසාවක් තියෙනවා. ඉතින් මට ඔක්කොම පොත් ටික එක තැනකින් කලෙක්ට් කරගන්න හම්බුනේ නැහැ. ගොඩක් පොත් ඉවර වෙලා. ඉතින් මට ගන්න පුළුවන් පොත් ටික මම ගෙන්න ගත්තා. පොත් දෙකක් ගෙන්න ගත්තා තරංග පබ්ලිෂර්ස්ලාගෙන්. එක පොතක් ගෙන්න ගත්තා. මට ඒක නම් හරියටම මතක නැහැ කොහෙන්ද ගෙන්න ගත්තේ කියලා. ඒක නම් මම FB එක හරහා තමයි කොහොම හරි ඔන්ලයින් ඕඩර් කරේ. මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා මම ගොඩක් කැමතියි ළමා කතා පොත් කියවන්න කියලා. පෙළක් කතා කියවද්දි නම් අපරාධ ගෙන්න ගත්තේ කියලා හිතෙනවා. ඒ කියන්නේ අර ටීනේජර්ස්ලාට වගේ ලියපු අනේ ඉතින් ඒ හින්දා කොහොම වුණත් ඉතින් ආසාව නම් අතාරින්නේ නෑ මම. මම ඇත්තටම නත්තල් බලන්න නම් ගියේ කැමැත්තෙන් නෙමෙයි. නත්තල්ට අකමැති හින්දා නෙමෙයි. වෙන දවස්වල නම් මම වෙනසරවල් වල හරිම ආසාවෙන් යන්නේ. ඒකට හේතුව මට මේ සැරේ මගේ මේ දවස්වල එක්සෑම් වෙලා තිබ්බා. ඉතින් පාඩම් කරන්න ඕනේ යන්නේ හින්දා. ඉතින් හැබැයි මම හින්දා අම්මලාට යන්න බැරිනොත් එහෙම අම්මලා දුකින් ඉන්නේ. ඉතින් කොහොම හරි අන්තිමේදී මගේ වැඩේ මම පොඩ්ඩක් නවත්තලා මම ඊට පස්සේ අම්මලාත් එක්ක ගියා.
ගෝල් ෆේස් එකේ කොහොම හරි වන් ගෝල් ෆේස් එකේ තමයි අපි බැලුවේ. මේ සීසන් කාලේ කියන්නේ ඕවර් ක්‍රවුඩඩ්. ඉතින් අම්මලා ගෙදරින් යනකොට තියෙන ආසාව එතනට ගියාට පස්සේ නෑ හින්දා ඉක්මනට බලලා ඉක්මනට ගෙදර ආවා. මේ වෙනකොට එක්සෑම් එක ඉවරයි. ඉතින් මේක අපි ගිය සතියේ සඳුදා ඉස්කෝලෙන් එක්කන් ගියාට පස්සේ අන්න දෙවෙනි පාර තමයි පින්නවල අඩියනාථාගාරේ බලන්න ගියේ. හිතන ගමන් ගිය ට්‍රිප් එකක් තමයි මේ. උදේ 10 මාට විතර එක පාටම හිතන කොහේ හරි යන්න ඕනි කියලා. ඊට පස්සේ ඔන්න නුවර යන් කියලා හිතලා 12 මාරට ගියා. ගෙදරින් පිටත් වුණා. ඉතින් මෙහෙට යද්දිත් මං හිතන 4 මාට විතර කිට්ටු. ගොඩක් හවස් වෙලා තිබ්බේ. ඉතින් කොහොම හරි අපිට හොදම ටික ඒ කියන්නේ අර ආලියෝ නාවන්න ගෙනියන ටික එහෙම බලන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒව බලන්න නම් එක්ක උදෙන්ම එන්න ඕනේ. නැත්නම් හවස ඒගොල්ලන්ගේ ටයිම් එකක් තියෙනවා. මට ඒක හරියටම මතක නැහැ. ඉතින් කොහොම හරි ඔයගොල්ලෝ එනවා නම් මේක බලන්න කෝල් එකක් දීලා ඒගොල්ලන්ගෙන් විස්තර දැනගෙන ඉන්න. එතකොට තමයි ඔයාලට හොඳම ටික බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දෙන්න මෙතෙන්ට આવොත් එහෙම මේක බලලා ඉවර වෙලා ඔයාලට මේ ඒ ළඟම තියෙනවා සූ එකක්. අන්න ඒක බලන්නත් යන්න පුළුවන්. අපිට ඉතින් වෙලාවක් හම්බුනේ දළදා වදින්න කියලා ගිය ගමන අන්තිමේදී පින්නවල ගියා. දළදා වදින්න යන්නේ නැතුව නිලිගලින් තමයි අවසන් වුනේ. දළදා වදින්න යන්නේ නැතුව නෙල්ලිගල ගියේ හේතුව තමයි අපිත් එක්ක ගිය ආන්ටි අංකල්වි නෙල්ලිගල ගිහිල්ලා තිබ්බ හැල්ලු කවදාවත්. ඉතින් අපි හිතුවා නෙල්ලිගල ඒගොල්ලම එක්කන් යන්න. හැබැයි ඉතින් අපි ගිය දවසත් ඇත්තටම හොඳයි මාරම නිස්කලංකයි. දැන් අපි පොය දවසක වගේ ගියොත් එහෙම කිට්ටු කරන්න බෑනේ. ඉතින් ඊට වඩා මේ දවස හොඳයි. අනිත් එක තමයි අපිට එදා තේවාවටත් ඉන්න හම්බුණා. ඇත්තටම අර කතාවට කියනවා වගේ අපිට දෙයක් නැති වුණොත් තව දෙයක් හම්බ වෙනවා වගේ. ඉතින් අපි ඔන්න නෙල්ලිගල ගිහිල්ලා පළවෙනි වතාවට ඒ තේවාවට සහභාගී වුණා. මගේ බොඩි ලෝෂන් අරෝමිය ඔක්කොම ගන්න සාමාන්‍යයෙන් අවුරුද්දේ මුල. ඉතින් දෙන්නාගෙන මම මේ සැරේ මගේ බොඩි ලෝෂන් ඔක්කොම ඉවර වෙලා තිබ්බ හින්දා මම ගෙන්න ගත්තා. ඉතින් ඔයාලා මේ දකින්නේ ටික මම මේ සැරේ ශ්‍රී මදාරා එකෙන් තමයි ගෙන්න ගත්තේ. මම මේක කලින් පාවිච්චි කරලා තිබ්බ නැති ප්‍රොඩක්ට්ස් ටිකක් තමයි මම මේ ගෙන්න ගත්තේ. මම ඕගොල්ලන්ට පාවිච්චි කරලා බලලා ඒවා හොඳ නරක ඔයාලත් එක්ක පස්සේ ෂෙයා කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකක් අදට මම ඔයාලගෙන් සමුගන්න. මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. බයි බයි.